එහෙමනම් ඔන්න අද සුපුරුදු පරිදි සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ මගේ YouTube channel එකට මම අලුතින්ම මිලදී ගත්තා මයික්‍රොෆෝන් බූම් ආම් එකකුයි ඒ වගේම අලුත්ම මයික්‍රොෆෝන් එකකුයි. ඉතින් මේ දෙක අන්බොක්සින් කරන වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් එහෙමනම් ඔයා තාමත් සයිබහබ් බිල්ගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරලා මේ වීඩියෝ එක සමගින් දිගටම රැඳෙන්න කියලා මතක් කරන ගමන් එහෙමනම් අපි වීඩියෝ එකට ගිහින් දීර්ඝව කතා කරමු මේ බූම් ආම් එකයි ඒ වගේම අලුතෙන්ම ගත්තු මයික්‍රොෆෝන් එකයි කොහොමද කියලා. එහෙමනම් දැන් අපි යමු වීඩියෝ එකට. එහෙමනම් දැන් අපි බලමු මේක ඕපන් කරලා මම මේ විදිහට මෙන්න තියෙනවා මේක මම ඕපන් කරා මේ තියෙන මේකේ මේ ඔපරේටින් මැනුවල් එක මේ ස්ටෑන්ඩ් එක. ඉතින් අපි මේ අන්බොක්සින් කරනවා කිව්වම ඕනෑම කෙනෙක් මේ පෙට්ටියක් ගෙනාවට පස්සේ නිකන් තියන්නේ ඒක ඉස්සෙල්ලා ඕපන් කරලා බලනවා. ඉතින් මමත් මේ ඕපන් කරලා බලලා නැවත සෙලෝ ටේප් එක ඇලෙවට මෙන්න මේ ඔපරේටර් මැනුවල් එක අමතකුණ ඇතුළට දාන්න. ඉතින් මම ඒක මෙහෙම පැත්තකින් තියනවා. ඊට පස්සේ බොක්ස් එක මෙන්න මේ තමයි දිස්සෙන්නේ අපිට. ඔයාලට දිස්සෙනවා මේක ගොඩක් විශාලයි. AS1 මයික්‍රොෆෝන් ආම් ස්ටෑන්ඩ් කියලා තමයි මේකේ නම සඳහන් වෙන්නේ. මේ පැත්ත ගත්තාම මේ පැත්තේ තියෙන කම්පැනි චයිනා. ඉතින් ඊට පස්සේ මේ පැත්තේ නම තියෙනවා මේ විදිහට. ඊට පස්සේ මම මේක මේ විදිහට ඕපන් කරගන්නම් දැන්. මෙතන තියෙන සෙලෝ එක මේ විදිහට කපලා අයින් කරලා මෙතනින් මෙහෙම ඊපස්සේ මේක ඇතුලේ තියෙන පැකින් එක මේ විදිහට මම ගන්නවා එළියට. මේ බොක්ස් එක පැත්තකින් තියමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි රෙජිෆෝන් එකේ මේක සෙට් කරලා ඉන්නේ. ඒක මෙන්න මේ විදිහට තමයි අපිට තියෙන නිකන් ගන්න එකක් වගේ. මම මේ රෙජිෆෝන් එකෙන් මේක ගන්නම් එළියට මේ විදිහට දැන්. විදිහට ගන්නවා. ඊපස්සේ මේක අනිත් කොටසක් ගන්නම් මේ විදිහට. මේ තියෙන්නේ අපේ ටේබල් එකට හයි වෙන කොටස මේ තියෙන්නේ. ඉතින් මේක තමයි ස්ටෑන්ඩ් එක. සෑහෙන විශාලයි. මේකේ ප්‍රමාණය අපි බලමු ඔපරේටර් මැනුවල් එකේ තියෙනවා. ඉතින් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මේ කේබල් රඳවන්න පුළුවන් මේ ආම් එකේ. ඒ වගේම හොඳ ශක්තිමත් මෙටල් එකකින් තමයි මේවා කරලා තියෙන්නේ. හොඳ උපරිම ස්ටෑන්ඩ් එකක්. මේ කොටස මේ ටේබල් එකට හයි වෙන කොටස මේ තියෙන ටේබල් එකට හයි වෙන කොටස ගොඩක් බරයි. ඉතින් මේ ඔපරේටින් මැනුවල් එක ගත්තාම මේකේ තියෙනවා විස්තර ඔක්කොම මේක කොහොමද සෙට් කරන්නේ. ඒ වගේම මේකේ විස්තර තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය නම් මේක ඊවලා බලලා ඊවන්න දෙයක් නැහැ. ඉතින් මේකේ මොනවා කියවන්නද මේ ටේබල් එකට හයි කරන විදිහෙම ඔක්කොම සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ මම මේ රෙජිෆෝම් කොටසක් තියෙනවා පැත්තකින් දැන්. ඊට පස්සේ මේ විදිහට මෙන්න මෙතන මේකට පොඩි ගාඩ් එකක් වගේ දාලා තියෙනවා. ඒක මම මේ විදිහට අයින් කරනවා. අයින් කරලා පස්සේ මෙන්න මේ විදිහට මේක දිගෑරෙනවා කෙලින්ම. මෙහෙම දිගෑරෙනවා. මේ විදිහට දැන් තනිකර මේ විදිහට දිගෑරෙනවා. අපිට මේ වගේ තමයි මේක නමල අවශ්‍ය පරිදි කන්ට්‍රෝල් කරගන්න තියෙන්නේ මේ වගේ. මෙන්න මේ වගේ තමයි අපිට නමල අවශ්‍ය විදිහට මේක ඉර කරගෙන මෙහෙම සෙට් කරගන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අර අපේ ඩෙස් එකට හයි කරන කොටසට බස්සන කොටස තමයි මේ තියෙන්නේ. මෙතන සඳහන් වෙලා තියෙන කොහොමද මේක කරන. ඒ වගේ මයික් එක අපි සෙට් කරන්නේ මෙතෙන්ට. මේකට බූම් ආම් කියලා තමයි කියන්නේ. මෙතනින් මේ කප් එක හොඳට තද කරාම අපිට අවශ්‍ය කෝණයට නමලා ඊට පස්සේ මේ විදිහට සෙට් කරගන්න පුළුවන්. දැන් එහෙම ගානට ස්ටෑන්ඩ් එක දිග අරගන්න එහෙම පුළුවන්. ඩෙස් එකට හයි කරලා තමයි කරන්න වෙන්නේ. මෙතන ගලවන්න පුළුවන් මේ කොටස. මෙතනින් ගලවලා සෙට් කරන්න තියෙන මේ මයික් එක සෙට් කරන කොටස
දැන් අපි බලමු එහෙමනම් ඩෙස් එකට මේක අපි එනම් මේක දැන් සෙට් කරමු. මගේ ඉතින් මේ පිටරට කාමරේ මේක ස්ටුඩියෝ එකක් නෙමෙයි. ලංකාවේ දැනට ස්ටුඩියෝ එකක් ඉදිරියෙන් පවතිනවා. ගෙදර ඉතින් ඒකට අරන් යන්න තමයි ගත්තේ. ඉතින් මේ අඩුපාඩුකම් මැද තමයි මේකේ වැඩේ කරන්නේ. ඉතින් මම මේ විදිහට මේක සෙට් කරගන්නවා ඩෙස් එකේ මෙන්න මේ කෙලවරට. මෙන්න මෙතෙන්ට මේ විදිහට මම මේක සෙට් කරනවා. හොඳට අදට සෙට් කරගන්න ඕනේ මේක, නැත්තම් මේ ගොඩක් බරයි ආම් එක. ඉතින් ඔන්න මම දැන් මේ විදිහට ආම් එකේ මෙතන මේ ස්ටෑන්ඩ් එකේ මේ කොටස මම සෙට් කරගත්තා ඩෙස් එකට. ඊට පස්සේ ආම් එක මේ විදිහට අරගෙන ආම් එකේ මෙන්න මේ කොටස මෙතනින් මේ විදිහට දානවා. මේකට මේ විදිහට සෙට් කරගන්නවා. එන මොනවත් දාන්න නෑ, නිකම්ම දාන්න තියෙන මේ විදිහට. දැම්මට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට දිස්සෙන්නේ. ඊට පස්සේ අපිට මේ විදිහට ආම් එක අවශ්‍ය පරිදි සෙට් කරගෙන ඔන්න ඔය විදිහට දැන් ආම් එක සෙට් කරගත්තා. මම මේ විදිහට ආම් එක සෙට් කරගෙන ඉතින් අපිට අවශ්‍ය විදිහට මේක ටර්න් කරන්න පුළුවන්. මේ විදිහට 360ට මේ මෙතන මේ පහලින් තමයි ඒ අර මෙතන මේ ඩෙස් එකට හයි කරලා තියෙන කොටසට හයි කරලා තියෙන තැනින් තමයි මේ විදිහට කැරකෙනවා. ඉතින් අපිට ඒ වගේ මෙතනක් තියෙනවා මේ මෙන්න මෙතනක් තියෙනවා මේ වගේ කප් එකක්. ඒකෙනුත් පුළුවන් අපිට මේක එතනත් වෙනස් කරගන්න පුළුවන්. මෙතනක් තියෙන කප් එකක්, මෙතන තියෙනවා මේ මයික් එක හයි කරන්න හයි කරන තැන මෙන්න මේ කොටසට කප් එකක්. හරි, දැන් ඔන්න අපි ස්ටෑන්ඩ් එක සෙට් කරගත්තා. ස්ටෑන්ඩ් එකට අවශ්‍ය මයික් එකකුත් මම අරගත්තා. ඩයිනමික් පෝස්ට්කාඩ් මයික්‍රොෆෝන් මේ විදිහට සඳහන් වෙනවා. ඉතින් මෙතන මේකේ මේ පැත්තේ තියෙනවා මේකේ නම ගහලා තියෙන. ඉතින් අපි බලමු මේක ඕපන් කරලා. මම මේ විදිහට ඕපන් කරගන්නවා මේක. මේ විදිහට ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට මේ රෙජිෆෝන් එකක් තියෙනවා. ඊට පස්සේ මේකෙත් මේ ඔපරේටින් මැනුවල් එක තියෙනවා මේ විදිහට පේපර්ස් එක. ඊට පස්සේ මයික් එක මෙන්න මේ විදිහට මේකේ මෙන්න මේ විදිහට මයික් එක දාලා තියෙනවා මේ රෙජිෆෝන් එකේ. මම මේ විදිහට මේක ගන්නම් එළියට. මේකෙන් එළියට ගන්නගමු අපි. මෙන්න මේ විදිහට තමයි මයික් එක දිස්සෙන්නේ. මේ විදිහට නම තියෙනවා මෙතන. මෙන්න මෙතන නම තියෙනවා මේ විදිහට. ඊට පස්සේ ගේම් කියලා බටන් එකක් තියෙනවා. ඒ වගේම මොනිටර් කියලා තව බටන් එකක් තියෙනවා. ඒ වගේම මේ පසුපස තියෙනවා අපිට පුළුවන් මේකේ අර ජැක් ඔක සියලුම වර්ගයේ ජැක් තියෙනවා මෙතන. ටයිප් C එකක් තියෙනවා. ඊට පස්සේ 3 ජැක් එකක් තියෙනවා හෙඩ්ෆෝන් වලට. ඒ වගේම මේක ඉතින් මෙන්න මෙතෙන්ට තමයි අපි SLR කේබල් එක සවි කරන්නේ. ඉතින් මයික් එකේ කේස් එක මෙන්න මේ විදිහට අපිට අයින් කරන්න පුළුවන්. මේ විදිහට තමයි දිස්සෙන්නේ. මේකේ RGB කලර් තියෙනවා. මෙතන තියෙනවා මේ මයික් එක මියුට් කරන බටන් එක. ඒ වගේම මෙතන තියෙනවා ස්ටෑන්ඩ්. මේකේ නෝමල් ස්ටෑන්ඩ් එකක් එනවා. ඒ ස්ටෑන්ඩ් එකේ මෙන්න මේ එක කොටසක් මේ විදිහට තියෙනවා. අපි ඒක දිගම එළියට මෙන්න මේ කොටස අනෙක් කොටසත් අපි බොක්ස් එකෙන් දාමු. බොක්ස් එකේ එන කොටස් ටික ඔක්කොම අරගත්තාම මේ විදිහට කේබල් එක එනවා. මේකේ USB කේබල් එක. ඒ වගේ මේ ස්ටෑන්ඩ් එකේ ප්ලේට් එක තියෙනවා. මේ විදිහට ස්ටෑන්ඩ් එකේ ප්ලේට් එක එනවා. මේ බොක්ස් එක අයින් කරන්නම් මෙතන. මේ විදිහට මේ තව මෙන්න මේ කොටසක් එනවා. මේක සෙට් කරන්න තියෙන මයික් එක සෙට් කරද්දි මෙතෙන්ට අපි අර ස්ටෑන්ඩ් එකට සෙට් කරද්දි තමයි මේ කොටස අවශ්‍ය වෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ මම මේ විදිහට මේ normal table stand එකට සවි කරන්නම් මේක. මෙන්න මේ විදිහට අපිට මේ කොටස මේ stand එකට මේ tape plate එකට මේ විදිහට set කරගෙන මෙහෙම set කරන අපිට පුළුවන් මේක table එකේ මේ විදිහට use කරන්න පුළුවන්. ඊට පස්සේ cable එක ගත්තාම cable එක මෙන්න මේ විදිහට කොටස් දෙකකින් මේකේ කොටසක් තියෙනවා type C ඒ වගේම මේ තියෙන USB එක මේ විදිහට type C එක කොටසක් තියෙනවා. අනික මේක USB එක අනිත් පැත්තේ තියෙන්නේ type C එක මේ විදිහට දිස් වෙනවා.
ඊට පස්සේ ඔන්න මයික් එක අපි දැන් මේ විදිහට මේවා කරගෙන ඉවරයි. මයික් එකත් දැන් ඔන්න අන්බොක්සින් කරගෙන ඉවරයි. මේකේ පේපර් වර්ක්ස් ටික ඔක්කොම විස්තර මේ විදිහට සඳහන් නැහැ. මයික් එක සම්පූර්ණ කොහොමද මේකේ කොටස් ඒ වගේම මේක කොහොමද මේවා ස්විච් ගැන විස්තර හරිය ඔක්කොම මේකේ සඳහන් නැහැ. ඔපරේටින් මැනුවල් එක පේපර් වර්ක් වල ඔක්කොම තියෙනවා. මම ඒකත් මේ විදිහට බොක්ස් එක පැත්තෙන් තියන්නම්. එහෙමනම් අපි දැන් මයික් එක මේ ස්ටෑන්ඩ් එකට සවි කරමු. මම මෙන්න මේ ටේබල් ස්ටෑන්ඩ් එකේ මේ විදිහට මේක ගලවලා ගන්නම්. මම මේ කොටස් ටික මේ විදිහට වෙන් කරගත්තා. ඊපස්සේ මේ මෙන්න මේ විදිහට අපිට සෙට් කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට මම මයික් එක දැන් සෙට් කරගත්තා. ඊට පස්සේ මම කේබල් එකත් මේ විදිහට අරගෙන දැන් සෙට් කරනවා මේ විදිහට කේබල් එක. type C පැත්ත මයික් එකට මේ විදිහට සෙට් කරගන්නවා. type C පැත්ත කේබල් එකේ මේ විදිහට මයික් එකට සෙට් කරා. මෙතනත් මයික් එක තද කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම මෙන්න මේ එකක් යූස් කරලා මේකට පොඩි කේබල් එක මෙන්න මේ විදිහට මදි වගේ ඇති මේ විදිහට සෙට් කරගන්නවා. මේ ස්ටෑන්ඩ් එකේ තියෙන මේ කාණුවක් වගේ ඒකට පුළුවන් අපිට අර පේපර් මේ මොනවාද මේ කේබල් ගාඩ් ගෙනල්ලා මේවා කරන්න පුළුවන්. ඒ ටික ඒවා අරගන්න ඕනේ. ඉතින් ඒවා මේ බොක්ස් එකේ ඇවිල්ලා නැහැ මට. ඒවා අරගන්න වෙනවා මේ ඊට පස්සේ අපිට කේබල් එකේ මේවා දාන්න ඕනේ. මේ බැමි දාන්න ඕනේ. අපිට පුළුවන් මේක මේ කාණුව වගේ තියෙන එකට අර බස්සලා කේබල් එක රඳවන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. දැන් මම USB එක මේ විදිහට කම්පියුටර් එකට කනෙක්ට් කරනවා මෙතනින්. දැන් උන් අපිට අපේ මයික්‍රොෆෝන් එකේ RGB කලර් එකට දිස්සෙනවා. මෙතනින් අවශ්‍ය පරිදි ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ විදිහට මෙතනින් මේ විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අවශ්‍ය පරිදි. මෙතනින් පුළුවන් එහෙම අරගෙන ඉවරලා අපිට මෙතනිනුත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දුන්න වගේ එන්න මේ ඉතින් අවශ්‍ය පරිදි අපිට සෙට් කරගන්න පුළුවන්. Nice job. සුපිරිම ස්ටෑන්ඩ් එකක් ඇත්තෙන්ම හොඳ පෙනුමක් තියෙන ඒ වගේ තමයි. හොඳට සාත්ති තියෙනවා. මම මීට ඉස්සරින් ගෙනාව මයික් එකේ තිබුණු මේ ස්ටෑන්ඩ් එක නිකන් ඒක නිකන් වැඩක් නෑ. අන්තිමයි ඒක අර ස්ක්‍රීන් දාලා කොච්චර හිර කරත් වැඩක් නෑ. මෙහෙම සෙට් කරගන්න. මේකේ කෙලිම උන්චිලි පදින්න පුළුවන් අපිට කිසිම අවුලක් නැතුව සුපිරිම විදිහට තියෙනවා. ඒ වගේම ගොඩක් දුරට මේ ආම්මේ ගන්න පුළුවන් අපිට ඇඩ්ජස්ට් කරලා. බලමු මම මේ මයික්‍රොෆෝන් එකයි ස්ටෑන්ඩ් එකයි දෙක ඕඩර් කරපු වෙබ්සයිට් එකේ තමයි දැන් මම ඉන්නේ. මෙන්න මේ තෙමු කියන වෙබ්සයිට් එක. මේ තෙමු කියන මම හිතන්නේ දැන් ලංකාවටත් බඩු ගෙන්නන්න පුළුවන් මේකෙන්.
ඉතින් මම මේ විදිහට මේ මයික් ස්ටෑන්ඩ් එක මේ විදිහට ඕපන් කරගන්නවා. මේ තියෙන ස්ටෑන්ඩ් එක මේක ඉස්රායල් නිවුස් එක 219 කියන්නේ සාමාන්‍යයෙන් මේක 18000ක් විතර වෙනවා අද ලංකා මුදලින් 18000ක් විතර වෙනවා. ඊට පස්සේ අපි බලමු අපේ මයික්‍රොෆෝන් එක. මේ තියෙන මයික්‍රොෆෝන් එක මේක 263යි අද මිල මම ගත්තේ 250ට. එතකොට මේක සාමාන්‍යයෙන් අද වෙනවා 22000ක් විතර. මයික්‍රොෆෝන් එක මේ බිල 22000ක් විතර වෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් තමයි මම ඕඩර් කරේ. ඉතින් ඔයාට මේ මයික්‍රොෆෝන් එකේ වොයිස් එකේ ක්වොලිටි එක මම හිතන්නේ පැහැදිලි ඇති. මම ඉස්සෙල්ලා නෝමල් රෙකෝඩ් කරේ මේ මගේ මේ ෆෝන් එකේ තියෙන මෙන්න මේ මයික් එකෙන් මගේ ඔය අන්බොක්සින් මයික් එකයි ස්ටෑන්ඩ් එකම අන්බොක්සින් කරන කොටස කරේ. ඉතින් මේ කොටස තමයි මේ මයික් එකෙන් මම මේ රෙකෝඩ් කරන්නේ OBS එකේ. ඉතින් මම හිතන්නේ මයික්‍රොෆෝනේ හොඳයි ඔඩියෝ වොයිස් එකත් හොඳයි. එහෙම වුණා අද සම්ග්‍රහණ කාලය ඇවිල්ලා. ඉතින් ඔයා තාම සයිබහබ් BLK YouTube channel සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් බෙල් අයිකන් එක ක්ලික් කරලා තිබුණොත් අපි මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවාම වාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙම නැවත වීඩියෝ එක හමු වෙන තුරු අදට ඔබෙන් සමු ගන්නවා. මෙහෙම ස්ථිතියි සයිබහබ් BLK YouTube channel එක රැඳී සිටියත්.